ඉතිහාසයේ මෙතෙක් නොවූ ආකාරයට ජපානය තුල සිටින විදේශිකයන් ඉතාමත්ම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා මේ වකවානුවේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ජපන් භාෂාව. අනිත් එක ජපානය තුල තිබෙන නීති රීති. නීති අනු රජයේ විසින් මහ ජනතාවට පනවා ඇති නීති. රීති අනු ඔබ ජීවත් වෙන සමාජයේ අහල පහලත් සමග ගිවිසගෙන ඇති සිරිත් විරිත්. මේ දේවල් කඩනකොට ජපන් සමාජය ඔබට කියනවා අපිට කරදර කරන්නේ නැතුව උඹලගේ රටවල් වලට ඵලයල්ලා කියලා. මෙන්න මේ වචනේ කුණි කෛරේ කියන වචනේ අද සමාජගත වෙනවා සියලුම සමාජ මාධ්‍යවල. මේ නිසා සාමාන්‍ය ආකාරයට ජීවත් වෙන පිටරටියන්ටද එකම හැන්දෙන් බෙදෙන ප්‍රමාණයට අද ජපන් සමාජය ඉතාමත්ම දරුණු වෙලා තියෙනවා. මේ අතර තවත් ස්ථානයක් ගන්නවා ජපානයේ තුල ඉඩකඩම් ගන්න චීන ජාතිකයන් සහ ජපන් සමාජය අතර තියෙන ගැටුම. මේ ගැටුමට අහල පහල ඉන්න අපිවත් හවුල් වෙනවා. ඒ හවුල් වෙන්නේ ඉඩකඩම් ගත්ත කියලා නෙමෙයි. ජපානය තුල විවිධ වැරදි කරනකොට අර මම කලින් කිව්ව එකම හැන්ද අපට බෙදන්න පටන් ගන්නවා. ඊළඟ දේ තමයි ජපානයේ තුල පිටරට අය වැඩ කරනවා නම් ඒ අය එක්කෙනෙකුට රජයේ ටැක්ස් එහෙම නැත්නම් මහ ජනතාව ගෙවූ බදු මුදලෙන් එක් අයෙකුට මාසකට කොළ 7 ගානේ අවුරුද්දකට කොළ 42ක් වගේ ලැබිලා ඒක අවුරුදු 5ක් කොළ 420ක් වගේ ඒ ආයතනයට ලැබෙනවා කියලා. ඒ මගින් මේ පිටරටියට ඒ සල්ලි ලැබෙනවා කියලා විශාල අවබෝධයක් නැති බොරු ප්‍රචාරයක් සමාජගත වෙලා තියෙනවා. ඒකට හේතුව මේ පිටරටියන් එක්ක දැන් ඇති වෙලා තියෙන වෛරයයි. අපි ශ්‍රී ලාංකිකයනුත් ජපානයත් කියන්නේ බොහෝම පටු දුප්පත් මානසිකත්වයෙන් පෙළෙන රටවල් දෙකක්. ඒක මම ඉතාමත්ම හොඳ අවබෝධයෙන් පවසන්නේ. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාව ඉතාමත් හොඳින් බිස්නස් කරගෙන තම තමන්ගේ හැකියාව දියුණු කරනකොට ශ්‍රී ලාංකිකයන් හදවත ඇතුලෙන් විශාල වෛරයක් විශාල අකමැත්තක් පවතිනවා හා සමානයි අද ජපානයේ තුල පිටරටියන් දෙස ජපන් ජාතිකයන් බලන්නේ. ඒක නිසා මට මේක අලුත් දෙයක් නෙමෙයි. මං හිතන්නේ ඔබටත් ඒක අලුත් දෙයක් නෙමෙයි මේ පණිවිඩය ආපුවාම. නමුත් මේ වකවානුවේදී අප කළ යුතු විශාල දෙයක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලාංකිකයන් ලෙස ශ්‍රී ලාංකීය නම රැකගෙන රහසින්වත් මම නැවත කියන ඔබට රහසින්වත් වැරද්දක් කරන්නේ නැතුව මේ ජපානයේ තුල තම තමන්ගේ ඉලක්කවලට යෑම. මොකද අපි පුංචි වැරදක් කරත් ලොකු වැරදක් කරත් ඒක අතිවිශාල වැරදක් ලෙස අද සමාජයේ ඉදිරියට එනවා. අර දිය යට ඇති වෙන පුංචි දිය බුබුලක් උඩට එනකොට විශාල තෙරපුමකින් උඩට එනවාසේ පුංචි වැරද්දත් මේ අහල පහල තියෙන රටවල් වලින් කෙරුණොත් ඒක දරා ගන්න බැරි විදියට විශාල සමාලෝචනයක් සමග සමාජගත වෙනවා. මම ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ගෙන් අද මේ වකවානුව තුළ රහසින්වත් පවක් කරන්න එපා කියනවා හා සමානව රහසින්වත් මේ ජපන් සමාජය තුළ වැරද්දක් කරන්නවත් වැරද්දක් සිදු වෙන්නවත් ජීවත් වෙන්න එපා කියලා ඉතාමත්ම ආදරයෙන් දැනුවත්කමකින් ඉල්ලීමක් කරනවා.